උඩ දාලා වැඩ දාලා අද අපි හදන්න යන්නේ ප්‍රෝන් බිරියානි එකක්. එළියට ගිහිල්ලා ගොඩාක් සල්ලි දීලා කනවට වඩා මේන්න මේ වගේ ලස්සනට ගෙදරදිම හදා ගන්න පුළුවන් හොඳ බිරියානි එකක් හදන්නේ කොහොමද කියලා මම පෙන්නන්නම්. වැඩ දෙකක් කරන්න තියෙනවා අපිට. ඉස්සල්ලා එකක් තමයි රයිස් එක හොඳට හොදලා සෝක් වෙන්න තියෙන විනාඩි 30ක්. ඒක ඔයාලා මේක කුක් කරද්දි ඒක ගොඩක් හෙල්ප්ෆුල්. ඊට පස්සේ මේ ඉස්සෝ ටික මම හොඳට කපලා කරලා ඒකේ තියෙන ඔක්කොම ජරාව අයින් කරලා එහෙම තියෙන්නේ. හැබැයි මම ඉස්සෝ ඔලු ටික ප්‍රෝන් හෙඩ්ස් ටික විසික් කරේ නෑ. මම ඒකෙන් මොකද්ද කරන්න කියලා ඒකත් පෙන්නන්නම්. මේ බුරියානි එකටම ලොකු දෙයක් කරන්න පුළුවන් එකෙන්. ඔයාලා කැමති නම් විතරක්. මම දන්නවා මේකේ ඇත්තට ගොඩක් කට්ටිය කියනවා ඒ තියෙන්නේ ජරාව කියලා. එහෙම ලොකු ජරාවක් නෑ. ඒකේ ගොඩක් ෆ්ලේවර්ස් තියෙනවා ෂෙල් එකේ, හෙඩ් එකේ. මම මේක පාවිච්චි කරනවා මේකට තව ෆ්ලේවර්ස් දෙන්න. හරි. දැන් අපිට කරන්න තියෙන්නේ මේ ප්‍රෝන් එක සීසන් කරගන්න. වැඩි දේවල් නෑ. ගරම් මසාලා, ඊට පස්සේ චිලි පවුඩර් පොඩ්ඩක් වගේ. ඔයාලට කාශ්මීරි චිලි හොයාගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. ඒකෙන් අර හීට් එකට වඩා දෙන්නේ කලර් එක. මේ වගේ ඩිෂ් එකකට ඕනෙත් ඒ වගේ එකක් තමයි. ඊට පස්සේ කහ චුට්ටක්, රුමරික් චුට්ටක් දානවා. දාලා ඊට පස්සේ හොඳට මේක මික්ස් කරගන්නවා. හරියට හරි. දැන් මේක මෙහෙම තියෙනකම් අපි මේක වහලා පැත්තකින් තියලා ඊටර ටික පටන් ගමු. මේ වෙලාවේ වතුර එක මම තියලා තියෙන රයිස් එක කුක් කරගන්න, ඔයිල් එක තියලා තියෙන්නේ අනින් ටික ෆ්‍රයි කරගන්න. ඒ අතරේ මම අර ජෝල් කියලා එකක් තියෙනවා. මේක තමයි අර සැෆ්‍රන් දාලා කහ පාටට ලේයරකින් ලේයරකට දාන එක. මිල්ක් පාවිච්චි කරන්න පුළුවන්. ක්‍රීම් පාවිච්චි කරන්න පුළුවන්. හරිම දේ තමයි ඔක ඉන්දියන් මෙතඩ් එක තමයි. බටරොයි ක්‍රීම් එකට දාලා ඒ සැෆ්‍රන් පොට්ස් දාලා ඒක හරියට කලර් එක දෙන එක. හැබැයි සැෆ්‍රන් පොඩ්ඩක් ගණන් වැඩි. මම අද පාවිච්චි කරන ටර්මරික්. It's just fine. කචූට් ටිකක් දාලා කිරික හරි ක්‍රීම් හරි වල ගන්නද පොඩක් වෝම් කරලා ගන්න. චූටි පොට්ටයක් වගේ තියෙනවා නම් ඒකට දාලා එහෙම කරන එකත් හොඳයි. බිරියානි වලට සාමාන්‍ය ලුණු ගොඩක් ඕනේ. උයන්නත් ඕනේ, ඩීප් ෆ්‍රයි කරන්නත් ඕනේ. ඒක නිසා මම ගොඩක් ලුණු අරගෙන තියෙනවා. හැබැයි මේක ෆ්‍රයි කරද්දී පරිස්සමෙන් තෙල් එක ගොඩාක් රත් කරගන්නත් එපා. තෙල් ගොඩාක් දාන්නත් එපා. මම ගිය පාර චිකන් බුරියානි හදන්න ගිහලා ඇක්සිඩන්ට් එකක් වුණා. නිසා මේට ලුණු පොඩ්ඩක් ඉස්සලා දාලා. බොයි. තව චූට්ටක් තියෙන්න ඕන. මේ වෙලාව වෙනකොට ඔය වතුර ටික වෝටර් කන්ටෙන්ට් එක එවපොරේට් වෙලා තියෙන්නේ. මෙතනින් පස්සේ ටක් ගාලා කුක් වෙනවා. බලාගෙන ඉන්න ඕන. බකන් නිලාගෙන බඩ උලාගෙන ඉන්න තියෙන්නේ. මොකද මේක අපි තෙල් එකෙන් එළියට ගත්තට පස්සේ තව කුක් වෙනවා. ඒක නිසා ගොඩාක්ම කර ගන්න එපා. ඊට පස්සේ බර්න් ටේස්ට් එකක් එන්නේ. හරියට හරි. අනින් ටික හරි. රයිස් එක කුක් කරද්දී aromatics the flavors ඒව ඔක්කොම අපි තමයි දෙන්න ඕන. මගේ ගාව මෙතන තියෙනවා bay leaves, cinnamon stick එකක්, star anise, ඊට පස්සේ cumin seeds සහ cloves. මේවා දාලා cardamom as මේ ඔක්කොම දාලා වතුරේ ෆ්ලේවර් එක තියෙද්දි තමයි රයිස් එක මේකට ඇඩ් කරන්න ඕනේ. දැන් මම මේ ඔක්කොම මේකට ඇඩ් කරන්න යන්නේ. මම බාස්මති තමයි අරගෙන තියෙන්නේ. ලොන් ග්‍රේන් රයිස් එකක් ගන්න. ගත්තම බුරියානි එකේ ක්වොලිටි එක වැඩි.
මීට මේක දැන් දාගන්න තියෙනවා. මේ රයිස් එක අපි කුක් කරගන්නේ නැහැ. කම්ප්ලීට්ලි 70 to 80% 70ක් 80ක් වගේ තමයි මේක කුක් කරගන්නේ. ඊට පස්සේ අපි ඔක්කොම ටික ලේයර් කරලා අනිත් පොට් එකේ මේක බිල් කරද්දී තමයි ඉතුරු ටික කුක් කරන්නේ. වහලා ඉන්න තමයි තියෙන්නේ. මේ ග්‍රේන් එකක් අරගෙන දාලා බලුවම තේරෙනවා. එහෙම නැත්නම් පොඩි කරලා බලන්න. ඔව්. මේක හරියටම ගානට ඇවිල්ලා තියෙන්නේ. 80ක් 70ක් අතර වගේ තමයි තියෙන්නේ. මේ වෙලාව වගේ වෙනකොට මේක ඔෆ් කරලා මාර සුවඳයි මේක ඇත්තටම. රයිස් එක රෙඩි. හරිම සුවඳයි. අර ඔක්කොම දාපු ඇරොමැටික්ස් වලින් හොඳ සුවඳක් ඇවිල්ලා තියෙන්නේ. මේක දැන් තියලා අපිට දැන් පටන් ගන්න තියෙන්නේ ප්‍රෝන් එක හදන එක තමයි. Cooking the prawn is very important. මේක තමයි මේකෙන් තමයි flavors ඔක්කොම රයිස් එකට යන්නේ. හරිද? මේ ප්‍රෝන් එක හදාගන්න මම කලින් කිව්වා වගේ මගේ ඉස්සර හෙඩ්ස් එක ප්‍රෝන් හෙඩ්ස් එක තියෙනවා. ඊට පස්සේ සීසන් කරගන්න ප්‍රෝන්ස් ක්ලීන් කරලා සීසන් කරගෙන තියෙන්නේ. මේකට ඕන ටොමැටෝ ඩයිස් කරලා ඊට පස්සේ අනියන් ස්ලයිස් ඔයාලගේ ටොලරන්ස් එක අනුව ඔයාලට පුළුවන් chili පාවිච්චි කරන්න. chili powder, garam masala, cumin and coriander. ඒකයි මේක කුක් කරන්නත් මම සිනමන් ස්ටික් එක අරගෙන අර රයිස් එකට දැම්මා වගේ ඔක්කොම ඇරොමැටික්ස් ටික මේකේ තියෙනවා. මගේ රෙසිපි එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. හරිද? ගෙයුගේ අතීතය කියලා මම පාවිච්චි කරන්නේ ගී තමයි. මේකේ පොඩි ෆ්ලේවර් එකක් එනවා. ඒකට අර ඔතෙන්ටික් ඉන්දියන් ෆ්ලේවර්ස් වගේ එනවා. ඒක නිසා ගෙයුගේ අතීතය කියලා මම ගී තමයි පාවිච්චි කරන්නේ. ඒකයි ජින්ජර් ගාලික් පේස්ට් එක. මේක හරියම ඉම්පෝටන්ට්. මේ වයින් තමයි ඔක්කොම ෆ්ලේවර්ස් එන්නේ ඒ ප්‍රෝන් එකට. In goes the ghee. Fat is flavor. Don't forget that. Fat is flavor. හැමෝම විසි කරන ඉස්සක ඔලුව මම මේකට මුකුත් මේ අනියන් ටොමැටෝ චිලි මේ මුකුත් දාන්න කලින් මම මේ ගීයකට තව ෆ්ලේවර් එකක් දෙනවා මේ ෂෙල් එකෙන්. හරිද? ඊට පස්සේ මම ෂෙල් එක පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරනගෙන මේක තමයි. ඒ කියන්නේ මම රයිස් එකේ ලේයර් කරද්දී ඒක පාවිච්චි කරන්නේ. හැබැයි මේකේ ප්‍රෝන් රස හොඳට එනවා. මේ ප්‍රෝන් හෙඩ් ටික මේ තෙල් එකේ දාලා පොඩ්ඩක් සෝට් කරලා ගත්තම ඊට පස්සේ තමයි මම මේ අනියන් ටොමැටෝ ඔක්කොම ප්‍රෝන් එක කුක් කරන්න ගන්නේ. ටිකක් කලා මේක මෙහෙම රෝස්ට් වෙන අරින්න. දැන් මේ ගී එක තවත් රසයි. එතකොට අපි මේ අනියන් ටික කැරමලයිස් කරලා ප්‍රෝන් එක කුක් වෙද්දී ගොඩක් ෆ්ලේවර්ස් තියෙනවා බිරියානි එකට. දැන් බලන්න මේ ගී එකේ පාට වෙනස් වෙලා ප්‍රෝන් හෙඩ්ස් වල කලර් එක තමයි අවිල්ල තියෙන්නේ. දැන් මම ඉස්සෝලු ටික එකට අරගෙන ඊටු ටික කුක් කරන්න තමයි හදන්නේ. ඉස්සෙල්ලාම මම අනියන් ටික දාගන්නවා මේකට. අනියන් ටික කුක් කරගෙන මේ වෙලාවෙම මම මේ ඇරෝමැටික්ස් ටික දානවා. bay leaves, star anise, cloves, cardamom දාලා කුක් වෙන්න දෙන්න. prawns දැම්ම දාන්න එපා. prawn වගේ දෙයක් කුක් වෙන්න වැඩි වෙලා යන්නේ නැහැ. ඔයාලා ඉස්සෙල්ලම දැම්මොත් ගොඩක් වෙලාසම දැම්මොත් prawn එක ඕව කුක් වෙනවා. ඊට පස්සේ මේක රයිස් එකෙත් කුක් වෙනවා. ඊට පස්සේ ඒක නිකන් මුතු වෙනවා, මෂි වෙනවා. වැඩක් නැති වෙනවා ඒකේ. හදාගෙන ජින්ජර් ගාලික් පේස්ට් එකක් දානවා. අනියන් ටික කැරමලයිස් වෙන්න දෙන්න චුට්ටක්. එහෙම වුණාම තමයි ඒ ස්වීට්නස් එකත් වෙනම ෆ්ලේවර් එකක් බිරියානි එකට. මේ චිලි ටික මම මේ විදිහට දාන්න හේතුව තමයි කෙනෙකුට මේක ප්ලේට් එකට ආවොත් කැමති නැත්නම් අයින් කරන්න පුළුවන්. නැත්නම් චොප් කරලා දැම්මම චූටි චූටි කෑලි හැමදාම මේ වගේ විදිහට දැම්මම කාගේ හරි ප්ලේට් එකට ඇවිල්ලා එයාට කන්න කැමති නැත්නම් එයාට ඒක අයින් කරන්න පුළුවන්. දැන් මම අනෙක් ස්පයිසස් ඇඩ් කරන්න හදන්නේ. ගරම් මසාලා තියෙනවා. ගරම් මසාලා ටිකක් දාලා චිලි පොඩ්ඩක් දානවා. ඒක ටොලරන්ස් එක අනුව වෙනස් කරගන්න. coriander, bit of cumin, ඒක පොඩ්ඩක් කුක් වෙන්න දෙන්න.
දාන්න ටොමැටෝ. මේ ටොමැටෝ එකෙන් ඕන වතුර මොයිස්චර් ප්‍රමාණය දෙයි එළියට. ඒ නිසා ගොඩාක් වද වෙන්න දෙයක් නැහැ. මේක හිමිට පොඩ්ඩක් කුක් කරගන්න තියෙන්නේ. මේක දැන් කුක් වෙගෙන යද්දී අර ටොමැටෝ එකේ තියෙන මොයිස්චර් එක එළියට ගන්න චූට්ටිත්තක් වතුර චූට්ටක් වගේ දාන්න. මේක සීසන් කරගන්න සෝල්ට් ටිකකුයි පෙපර් ටිකකුයි දාගන්න. මේ ගරම් මසාලා අපි ඒ දාපු ඔක්කොම ස්පයිසස් ටික කුක් වෙන්න අර නැත්තම් රෝ ස්පයිසස් ඒ ටේස්ට් එක එනවා බිරියානි එකේ. ඒක චූට්ටිත්තක් දාගන්න. මේ වෙලාවේදී අර සීසන් කරගන්නපු ප්‍රෝන්ස් ටික ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. දැන් හීට් එක චූට්ටක් අඩු කරලා ප්‍රෝන්ස් ටික කුක් කරලා තියෙන්නේ දැන්. ඔයාලට කැමති ගානට සෝල්ට් පෙපර් දාගන්න. මොකද මේක තමයි ෆ්ලේවර් එක දෙන්නේ ඔක්කොම රයිස් එකට. ඒක නිසා මතකෙතු ඒකත් හිතේ තියාගෙන සෝල්ට් පෙපර් දාගන්න. ඔක්කොම ටික රෙඩි. මෙතන තියෙනවා ෆ්‍රයි කරපු අනියන් ටික. ඊට පස්සේ අපි කුක් කරපු රයිස් ටික, මසාලා, ගරම් මසාලා ඒ දාලා ඔක්කොම හදාගන්නමු ප්‍රෝන් කරි එක. ඊට පස්සේ කජු කැෂු ටිකක්, ටෝස්ටඩ් කැෂුස්. මෙතන තියෙනවා mint and coriander mix එකක්. මේකනොත් හොඳ aroma එකක් එනවා රයිස් එකට. දැන් අපිට තියෙන්නේ මේක පොඩ ලේයර් එක හදාගන්න. බොටම් ලේයර් එකට මේ අර හදාගන්නපු ජෝල් එකෙන් පොඩ්ඩක් දාන්න. මේ ග්‍රේවි එකෙන් ටිකකුත් දැන් දානවා අපි පළවෙනි ලේයර් එක රයිස් ටික. first layer of rice. අපි මේ prawn curry එකෙන් fried onion, මේ coriander mint mix එක, cashew ටිකක්. දැන් අපි ඊළඟ layer එකට යන්නේ rice. අපේ leaves, cinnamon, cardamom, cloves ඒ ඔක්කොම දාලා හැදිච්ච නිසා හරි සුවඳයි. ඔයාලා ෆ්‍රයිඩ් අනියන් ටික පාවිච්චි කරද්දී කොහොම මේකට පාවිච්චි කරන්න එපා. ගානිෂ් එකට උඩින් දාන්න චුට්ටක් ඔයාලා ප්ලේට් කරද්දී ඒකට චූට්ටිත්තක් වගේ තියාගන්න. දැන් අන්තිම ලේයර් එක මේ බත් එකේ තිබ්බ සිනමන්, බේ ලීව්ස් ඒවා දැම්මම ප්‍රශ්නයක් නෑ. ලොකුවට තියෙන නිසා ඒවා කද්දී අයින් කරගන්න පුළුවන්. මේ ස්ටෙප් එකේ ඒවයින් පොඩි සුවඳක් රසක් එනවා. බුරියානි එක ලේයර් කරලා ඇසෙම්බල් කරලා කරලා ඉවරයි. දැන් මේක ලිඩ් එකකින් වහලා අඩු ගින්දරේ විනාඩි 15ක් විතර වගේ තියන්න තමයි ඕනේ. ඔයාලා දන්නවනේ ඩම් බිරියානි කියලා තියෙනවා. ඒ ඩම් බිරියානි කියන්නේ මෝඩ බිරියානි නෙමෙයි. ඒ ඩම් බිරියානි කියන්නේ ඒකේ තියෙන ස්ටීම් එකෙන් මේක කුක් වෙන්න දෙන එක තමයි ඩම් බිරියානි කියන්නේ. දැන් ඕක ට්‍රැඩිෂනල් මෙතඩ් එක තමයි පිටි වලින් පොඩි ඩෝ එකක් හදලා ඒක මේකේ සීල් කරලා එහෙම දැම්මම ස්ටීම් එක එළියට එන්නේ නැහැ. ඒකෙන් තමයි ඔක්කොම දේවල් කුක් වෙන්නේ අර ඉතුරු කුක් වෙන තියෙන ටික. ඔයාලට ගෙදර ඕක කරන්න බැරිද? මගේ මේ පොට් එකේ මේකේ හොඳ සීල්ලයක් තියෙනවා. ප්‍රශ්නයක් නෑ. ලොකුට ස්ටීම් එක එළියට එන්නේ නෑ. හැබැයි ඔයාලට ඕක හරියටම කරගන්න ඕන නම් ඔය පිටිය නාන ඉන්න වෙලේ මෙන්න මේ වගේ හොඳ ක්ලීන් ටවල් එකක් අරගෙන මේක උඩට මෙහෙම දාලා ගැට ගන්න පුළුවන්. මේක මෙහෙම වහුවනම් වහලා තිබ්බා ස්ටීම් එක එළියට එන්නේ නැහැ. ඔයාලට කැමති විදිහට කරන්න පුළුවන්. මම අද මුකුත් මේක කරන්නේ නැහැ. මේකේ හොඳ සීල්ලක් තියෙනවා. ප්‍රශ්නයක් නැති නිසා විනාඩි 15ක් අඩු වින්දරේ මේක කුක් කරගන්න. මික්ස් කරන්න අරින්න මුකුත් කරන්න යන්න එපා. අන්තිමට අපි රෙඩි වුණාම තමයි ඒක කරලා බලන්නේ. බලලා මික්ස් කරන්න. දැන් විනාඩි 15කින් හම්බෙනවා. උඩ දාලා වැඩ දාලා මාත් දැම්මා ටී ටවල් එක ඕකටත් කියලා. දැන් තවත් හොඳයිනේ. දැන් මේක
විනාඩි 10ක් කන්න කලින් මෙහෙම තියලා අරින්න. ඒක ඔක්කොම ස්ටීම් එක ඇතුලේ සෙට් වෙලා කුක් වෙන්න තියෙන රයිස් ටික කුක් කරලා ඔක්කොම කුක් කරලා තමයි තියෙන්නේ. විනාඩි 10ක් තියලා අපි හරිම ලීඩ් එක. ඔන්න බඩු ඇරියා. බලමු මොකද තත්ත්වය කියලා. අම්මට හවුරා. හොඳට තියෙනවා බඩු නේ. එක. වලාලා. මාරුවට තියෙනවා දැන්. හරි. දැන් ප්ලේට් එකට දාගන්න ඉන්නේ. fried onions ටික උඩින් දාලා mint coriander mix එක මෙහෙම දාලා කන්න තමයි දෙන්නේ. හැමදාම වගේ රෙසිපි එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අනිත් එක මතක තියාගන්න රෙසිපි එක කියන්නේ ගයිඩන්ස් එකක් විතරයි. ඔයා තමයි ජජ් වෙන්න ඕන කුක් කරද්දී මේක තව චුට්ටක් ඕනද තව දැන් මේක ගන්නවද කියන එක වෙලාවල් එක්ක වැඩ කරද්දී ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හදලා බලලා කමෙන්ට් එකකුත් දාන්න. මම රෙසිපි එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මේ වගේ තව වීඩියෝස් ආදී ඔයාලට නොටිෆිකේෂන් එකයි ඉෂ්කුක්ස් තව වීඩියෝ එකක් දාලා තියෙන්නේ කියලා. ඒක ඔයාලා මිස් වෙන්න තෝ බලන්න. Until I see you again. Ciao ciao. Bye.